ගයිස් දැන් තමයි මම වැඩි ඉවරලා එළියට ආවේ. අද ඇවිල්ලා පට්ටම බිසි දවසක්. හිතා ගන්න බැරි විදියට වැඩ ආවා. ඉතින් සෙන්සුරාදා ඉරිදා කියන්නේ ඉතින් රෙස්ටොරන්ට් වල වැඩ කරන කට්ටිය දන්නවා පට්ට බිසි වෙනවා කියලා. හරි කොහමරි කමන්නේ මේ අද මට යන්න ඕනේ පොඩ්ඩක් මෝල් එකට සපත්තු දෙකක් බලන්න යන්න ඕනේ පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා අපි යන් මෝල් එක පැත්තට වෙනද මෙතන ලොකු කට්ටියක් නැහැ අද සෑහෙන දෙනෙක් ඉන්නවා ඇත්තටම මේ දවස්වල ගොඩක් කට්ටිය එළියට බහින්න හේතුව තමයි ක්ලයිමේට් එක මාරම හොඳ ක්ලයිමේට් එකක් තියෙනවා සීසලත් නැහැ රස්නෙත් නැහැ මාරම ෆීල් එකක් තියෙන ක්ලයිමේට් එකක් තියෙනවා ගයිස් මේනද මේ හැමදාම කොළ කහ පාට වෙලා වැටලා තියෙන්නේ මාරම වයිබ් එකක් තියෙන්නේ මේ දවස්වල අවුරුද්දකට එකපාරයි මේ ලස්සන වලා ගන්න පුළුවන් ගයිස් මෙතන තියෙන යූලියස් ටවුන් එක මයි ටවුන් අපි ඒක මැද්දෙන් යනවා මයි ටවුන් මේක මැද්දෙන් යනවා මම මේ උගක් කලාවට මෝල් එකට එද්දි මෙතනින් යනවා ඉස්සර යූලියස් ටවුන් එක මැද්දෙන් මෙතන මාර ලස්සනයි වෙනවනේ මේ ඉස්සරහා ලස්සන මේ කට්ටෙම ගහලා තියෙනවා පේනවද මේ උඩ ලස්සනයිනේ අර හරිය තියෙනවා මේ කිඩ්ස් ප්ලේ ඒරියා එකක් පේනවද ගයිස් දැන් ඉක්මනට කරුවල වැඩෙනවා අපි දැන් ආව මෝල් එක ළඟට මෝල් එක ඇතුළට Audi A6 ඉතින් හුඟක් කලාට ඔයාලා දන්නවා මම සපත්තු ගන්න ඩිජිමන් එකෙන් කියලා. ළඟදී ගත්ත ඩිජිමන් එකෙන් සපත්තු දෙකක්. ෆීලා දෙකක් ගත්තේ. ඒක දැන් ක්‍රැක් වෙලා. මාසයක්වත් මට දාන්න හම්බුනේ නැහැ. හැබැයි මං ඉස්සර පූමා ගන්නෙ. පූමා ඒව නම් ගොඩක් කල් දාන්න පුළුවන්. අද පූමා එක වහලා. ඒ වුණා ඩිජිමන් එකේ පූමා ෂූස් තියෙනවා. ගයිස් ඔයාලට ඉස්සරහින් පේනවද ඩී අකුර ගහලා තියෙනවා. අන්න එතන තමයි ඩිජිමන් එක තියෙන්නේ. ඇතුළේ ගිහලා බලමු. මෙතන සපත්තු වර්ග ගොඩක් තියෙනවා. වල මට සෙට් වෙන දෙයක් තියෙනවා ෂූ එක ලස්සනයි මම සාමාන්‍යයෙන් බලන්නේ කැන්වස් ලයින් එකට මේ දෙකත් ලස්සනයි මේක කීදරුම් 329 මෙතන කොහොමද තියෙන Adidas මේ කලර් එකත් ලස්සනයි අඩු කරලා දාලා තියෙනවා 100ක් අඩු කරලා දාලා තියෙනවා මේක 188යි මේක ලෙවල් 300ක් ගණන් ගිහිල්ලා තියෙන්නේ අතරම ඉස්සර මම මෙන්න මේ ෂූ දෙක මගේ ළඟ තියෙනවා මේක මම ගත්තේ ලෙවල් 150ට දැන් 250 කියලා තියෙනවා මේ ෂූ එක අඩු වෙලා තියෙනවා 349 ගන්න 244ට ගන්න 100ක් අඩු වෙලා මෙතන කොහොමද තියෙන බූට්ස් වලට මේ පින්ට් එකට හොඳයි වෙනම් බ්‍රෑන්ඩ් එකක් වින්චි කියලා වෙන බ්‍රෑන්ඩ් එකක් වෙනම් කොහොමද කියන ෂූස් මේ දෙක ලස්සනයි කීයද දානවා ඕන් 129 ලස්සනයි මේ ෂූ එක මේ අතරම 129 ඒක නම් වෙන බ්‍රෑන්ඩ් එකක් මම හිතන්නේ අලුත් බ්‍රෑන්ඩ් එකක් මේ ඔක්කොම කියන්නේ ගණන් අඩුයි මේ ෂූ එකේ මැටීරියල් එක මාර ක්වොලිටි එක රොන් 129 වෙනවා ඉමිපීස් 1 කියලා මොකද අලුත් බ්‍රෑන්ඩ් එක අද පොඩි ආසාවක් ආවා රාමෙන් කන්න කියලා මේ සුපර් මාකට් වල තියෙනවා මම දැකලා තියෙනවා පියං සුපර් මාකට් එකට දැන් එළියට යද්දි ජැකට් එකක් දාගෙන යන්න ඕනේ මොකද දැන් සීතලයි සාමාන්‍යයෙන් අදත් මං හිතන්නේ අද උදේ ධන 7 වගේ තිබ්බේ ටෙම්පරේචර් එක. දැන් වෙලාවේදී 5:40ට විතර සමයේදී මේ වෙලාවට මාර එළියයි. නිකන් දවල් 12 එළිය වගේ. දැන් ඒවා ඉවරයි. දැන් කරුවල කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. පාරේ මිනිස්සුත් එහෙම වැඩි නෑ මේ ටිකේ ඉතින් සීතලින්ද මොකක් ගෙවල් ඇතුළේ තමයි ඉතින්. පේනවා මේකයි කොළ කහ පාට වෙලා වැටලා තියෙනවා සෑහෙන්ට. පේනවා. කලර් ලයිට් එක වැටෙනවා පියා. මේ මම යන ලේන් එක කිලෝමීටරයක් විතර දුරට තියෙනවා.
මේ ලේන් එක ඇවිල්ලා බයිසිකල් ඇන්ඩ් වෝකින් ලේන් එකක්. මෙන්න මේ පැත්තේ තියෙන බේග රිවේගත් එක තමයි මේ ලේන් එක තියෙන්නේ. දැන් කලින් වීඩියෝස් වල ඔයාලා මාව දැක්කේ නෝමල් ටී-ෂර්ට් එකක් ගාලා ඉන්නවනේ. දැන් ජැකට් එකක් ගාගෙන යන්නේ. පේනවද? පේනවා මෙතන බිලි බානවා. ඔයාලට පේනවා අතන බිලිපිති 1යි 2යි 3 4ක් දාලා තියෙනවා. මෙතන තියෙනවා පොලක්. දැන් නම් පොල ඉවරයි හැබැයි. ඔයාලට පේනවා මෙතන ගෝවාගිරි කීයක් තියෙනවද කියලා. ගෝවා තියෙනවා වට්ටක්ක තියෙනවා. මේ ගෝවා මාර විදියට ගණන් අඩුයි. සාමාන්‍යයෙන් ගෝවා කිලෝ එකක් ලෙව් දෙකට වගේ යන්නේ. 2.750 ඔය ගණන් වල යන ගෝවා කිලෝ එක. ගෝවා මාර අඩුයි. පේනවද ගෝවා? මෙතන තියෙන පොලක් ඉතින් දැන් වහලා තියෙන්නේ. උදේවරුව තමයි තියෙන්නේ. මේ හරි තියෙන අම්මා මේවා නම් ප්ලාස්ටික් නෑ. ප්ලාස්ටික් මල් නෙමෙයි මේ එල්ල. අපි යන් තව ටික දුරක් යන්න ඕනේ. පේස්ට්‍රි ෂොප් ඔක්කොම වහලා තියෙන්නේ මේ ටයිම් එකේදී. ලොකු ජංක්ෂන් එකක් තියෙන්නේ. මේ පැත්ත කල් ලයිට් එක වැදුනා. අපි මේ පැත්ත කල් ලයිට් එකේ ආයෙ පයින්න ඕනේ අර පැත්තට. මෙතන කල් ලයිට් එකෙන් පයින්න 60 පැයක් විතර ඉන්න ඕනේ. මොකද මේක කොළ වෙන්න සෑහෙන වෙලාවක් යනවා. හරි කල් ලයිට් එක ඔන්න වුණා. අපි අද පාරේ ගොඩක් කට්ටිය අඩුයි. මොකද එකක් සීතල අනිත් එක ඉරිදා. ඒ දෙකම ඉඳ කට්ටිය ගොඩක් අඩුයි පාරේ. මම මේ ගොඩ දවසකින් ඇත්තටම මේ vlog එකක් කරන්නේ. මට මේ ටිකේ වැඩත් එක්ක vlog එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ආයි බැලට යනවා, ආයි ගෙදර එනවා, තා පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ගයිස් මම ආව සුපර් මාකට් එක ළඟට. මෙතනත් කැම දාලා තියෙනවා කෝෆ්ලන් එකේ. මෙතන තියෙනවා කොපි පොට් එක කෝෆ්ලන් එකේ. මෙතන තියෙනවා කොෆි වර්ග ගොඩක්. ඇතුළට මෙන්න මෙතන තියෙනවා රාමෙන්, ඔයා කටා. මෙතන තියෙනවා සෝයා සෝස් රාමෙන්. අද තියෙනවා චිකන් රාමෙන් එක. මොකද්ද ගන්නෙ අපි? මේක ගත්තා නහරනේ චිකන් රාමෙන්. ගයිස් මම මේකද චිකන් රාමෙන් එක වෙනවා ලෙව් 6.7.9ක්. අපි මේකට තව ගමු විතරක් ගමු. මොකද මේකට විතරක් දැම්මම අමාරුයි. අපි ගමු මෙන්න මේක KitKat Duo. පේනවද? අද තියෙන්නේ චිකන් රාමෙන් උයි විතරයි. රාමෙන් එකපාරක්ද ගොඩ කාලා තියෙනවා. ඒකත් ඇවිල්ලා රෙස්ටුරන්ට් එකකින් අරන් කාලා තියෙන්නේ. බලමු මේ ගෙදර හදන මේක හොඳයිද කියලා. අපිට පේනවා මෙතන තියෙනවා චිකන් නූඩල්ස් එකක් 9කින්. තියෙන්නේ මේක ලෙව් 2.79. මේකෙන් එකකුත් ගමු අපි. නැත්නම් මේකෙන් එකකුත් බඩු බී කරගත්තා. දැන් යනවා එළියට. එළියට යද්දි මාර සීතලක් වෙට් වෙන්නේ. ඇතුළේ ඉඳලා එළියට ආව විතරයි සීතල. දැන් ගෙදර ගිහලා මේක හදන්න ඕන හොඳටම බඩගිනි. ගයිස් මම දැන් තමයි ගෙදර ආවේ. අපි මේක හදලා බලමු. මම වතුරේකුත් තිබ්බ ලිපේ. මේ පොඩක් රත් වෙන්න. ගයිස් මෙන්න තියෙනවා මේ හදාගත්ත රාමෙන් නූඩල්ස් එක. මේකට මම දැම්මා වෙනම චිකන් ඇඩ් කරා. ඊට පස්සේ එළවලු ටිකක් ඇඩ් කරා. කැරටුයි ගෝවයි ආයි විතර දැම්මා. මෙන්න තියෙනවා. මේක රහයි. මේකට අර චිකන් අරම ඔක්කොම ඇඩ් කරන්න ඕන. ඒක තමයි රහ තියෙන්නේ ඇත්තටම. මේක හුඟක් අර සුප්පයක් විදියට හදන්නේ. මට එහෙම කන්න සෙට් වෙන්නේ නැහැ. පේනවා ජනේලින් එළිය. දැන් කරවල වෙලා තියෙන්නේ. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 7:10යි. වෙනදා 7:10 වෙද්දි කරවල වෙන්නේ නැහැ. මේ නූඩල්ස් జాතිය ඇවිල්ලා එක జాතියක් රාමෙන් වල. මෙහි ගයිස් තියෙනවා කොරියන් බඩු කඩයක්. ඕකේ තියෙනවා රාමෙන් නූඩල්ස්. ඒ කියන්නේ කොරියාවේ තියෙන ඔරිජිනල් එක තියෙනවා. මෙතන ටිකක් ගණන් ඒක. අපි දවසක ඒක try කරමු.